ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. අවුරුදු 20කටත් එහා කාලයක් දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අභිනාවඩාප්ගේ නිවසේ තබා තිබුණා. යම් දෙයක් එකම තැන දීර්ඝ කාලයක් තිබුණම එම දේ කොතරම් වැදගත් වූවත් කාලයත් සමග එහි ඇති වටිනාකම ක්‍රමානුකූලව නැති වී යනවා. අභිනාඩාබ්ගේ පවුලේ සමාජිකයින්ට පවා දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කෙරෙහි කිසිදු ගෞරවයක් හෝ බියක් තවදුරටත් තිබුණේ නැහැ. එක්තරා දවසක උස්සා අභිනාඩාබ්ගේ පුත්‍රයා දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය වැරදි ලෙස පරිහරණය කළ විට ස්වාමින් වහන්සේගේ උදහස උස්සට විරුද්ධව ඇවුලුනේය. ඒ වැරද්ද නිසා දෙවියන් වහන්සේ එහිදී ඔහුට පහර දුන්සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ මලේය. එදින දෙවියන් වහන්සේ කෙරෙහි මහත් භීතියක් ඇති වූ අතර සෙනග වෙවුලන්නට ගත්තා. පෙන්තකෝස්ත දිනයෙන් පසු අපි මතක තබා ගත යුතු දේ නම් තවදුරටත් දෙවියන් වහන්සේ වඩින්නේ බාහිර ගිවිසුම් පෙට්ටියක නොවන බවයි. පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා, නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදනිවුද? ගැලවීම ලැබපු අපි දැන් දෙවියන් වහන්සේගේ අභිමුඛය රැගෙන යන ගිවිසුම් පෙට්ටිය හා සමානයි. මේ පොළොව තලයේ දෙවියන් වහන්සේ ප්‍රකාශ වන්නේ අප තුලින්මයි. ඔබේ කතාව, ඔබේ සිනහව, ඔබේ හැසිරීම, ඔබේ ජීවන රටාව මේ සියල්ල දෙවියන් වහන්සේ මාධ්‍යයක් ලෙස පාවිච්චි කරනවා පොළවේ උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නට. එම නිසා සතුරට ඔබව විකෘති කරන්නටවත් දූෂණය කරන්නටවත් ඉඩ නොදෙන්න. මක්නිසාද දේව අභිමුඛය දරන කෙනෙක් හැටියට ඔබගේ ජීවිත රටාව වේදිකාවක් ලෙස දෙවියන් වහන්සේ සලකනවා ඇති. අඳුරු ලෝකෙට ආලෝකයක් වෙන්න. එනම් ඔබට ජේසු පිහිටයි. මම සහෝදර නෙවිල්.